Hello guys, welcome back to my YouTube channel. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ඉන්නේ පොඩි cooking vlog එකක්. ඉතින් අපි බලමු මම අද මොනවද හදන්නේ කියලා. මම අද ජීවිතේ පළවෙනි පාරට ආප්ප හදන්න තමයි යන්නේ. ඉතින් මෙන්න මේ වගේ පහසු ආප්ප පිටි කියලා මේ පැකට් එක අපිට ඕනිම කඩේකින් සුපර් මාකට් එකකින් ගන්න පුළුවන්. ඉතින් මම මේකෙන් තමයි අද ආප්ප හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මේ පැකට් එක පිටිපස්සෙත් අපිට ඉන්ස්ට්‍රක්ෂන්ස් ටිකක් දීලා තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි මම මුලින්ම පටන් ගත්තේ. අපි මේකේ තියෙන ඔක්කොම මේකේ තියෙන හාල් පිටි එක භාජනයකට දාගෙන එයාලා ඒක ඇතුලේ දීලා තියෙනවා අපිට ඊස්ට් පැකට් එකක් පොඩි. ඉතින් මම මුළු පැකට් එකෙම හදන නිසා ඔක්කොම ඊස්ට් ටිකත් ඒකට දාගත්තා. ඊළඟට මම මේකට එකතු කරා මේස හැන්දක විතර ප්‍රමාණයක සීනි. ඊළඟට අපි මේකට වතුර කෝප්පයක් වගේ ටික ටික එකතු කරන ගමන් මිශ්‍ර කරගත්ත මේ ඔක්කොම හොඳට අනා ගන්න ඕන උකු තලපයක් වගේ වෙනකම්. මේකේ ඉන්ස්ට්‍රක්ෂන් වල දීලා තියෙන්නේ අපිට මේ වගේ තලපයක් වගේ අනාගතට පස්සේ පැය 3ක් තියන්න කියලා. නමුත් ඊට පස්සේ කිරි එකතු කරන්න කියලා තමයි තියෙන්නේ. ඒ වුණාට මම මේක හොඳට තලපයක් වගේ අනාගෙන මුලින්ම එක තැනකට කරලා හොඳට වහලා පැය 2ක් වගේ තියාගත්තා. පැය 2කින් පස්සේ මේ පිටි එක හොඳට පිපුණට පස්සේ මම පොල් කිරි එකතු කරලා ආයෙම පැයක් විතර වහලා තියාගත්තා. ඉතින් මේ ආපත් එක කන්න මම අද හදනවා ලුණු මිරිසක් එක්ක චිකන් කරි එකක්. ඉතින් ඒකට ඕන කරන ලුණු සුදු ලුණු කපලා මේ විදිහට අවශ්‍ය ඉනසල් කරඹුන ටික අරගෙන අපි මුලින්ම පටන් ගත්තා චිකන් එක හදන්න. ඉතින් මුලින්ම පෑන් එකට තෙල් ටිකක් දාලා ඒක රත් වෙනකොට සුදු ලුණු කරපිංචා ඒ වගේම අනිත් ඕනි දේවලුත් එකතු කරලා පොඩ්ඩක් ඒක තෙලේ බෙදෙන්න තියලා මේ අතරේ චිකන් එකටත් ස්පයිසස් දාලා හොඳට කලවම් කරලා අපි පොඩ්ඩක් සීසන් වෙන්න තියලා තිබුණේ. ඉතින් මේ ලුණු සුදු ලුණු බෙදීගෙන එනකොට චිකන් එක අපි එකතු කරගත්තා. ඊට පස්සේ මේ කප් එකේ තියෙන ස්පයිසස් උත් වෙන විදිහට වතුර ටිකක් ඒකට දාලා ඒ වතුරත් මේකට චුට්ටක් එකතු කරගත්තා. ඉතින් මේ වගේ තමයි චිකන් එක දැන් මේ ටිකක් ඉදලා තියෙන්නේ. ඊට පස්සේ මේ චිකන් එක ඉදෙනකන් මම ලුණු මිරිස් එක හදන්න පටන් ගත්තා. ඒකට ඕනි කරන ලුණු අවශ්‍ය දේවල් සූදානම් කරගෙන තිබුණ නිසා ඒ ටික හොඳට අඹරලා දෙන්නෙක්ට ඇති වෙන ප්‍රමාණයට වගේ ලුණු මිරිස් හදාගත්තා. ඉතින් මේ වෙලාවේ ඔයාලට පේන්නේ මම පොල් කිරිත් එකතු කරලා ඊට පස්සේ පැයක් විතර ආපහු තියලා තිබ්බ ආප මිශ්‍රණය දැන් තමයි අපි ආප හදන්න පටන් ගන්නෙ. මේක ආප හොඳට ගැලවෙන්න ඕන නිසා මම බිත්තරයකුත් එකතු කරලා තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට හොඳට තාච්චිය රත් වෙනකන් තියලා මේ වගේ අපි හැන්දකින් ආප මිශ්‍රණය දාලා හොඳට කරකලා ටික වෙලාවක් වහලා තියනවා. එතකොට හොඳට පිපිලා ආප්ප හැදිලා යනවා. මේ මම හදපු පළවෙනි ආප්ප තමයි මේ තියෙන්නේ. අපිට මේ පැකට් එකෙන් ආප්ප 30ක් විතර හදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ තමයි අපි දින හදපු ආප්ප ටිකක් ආවේ. ඉතින් ඔයාලටත් ෆ්‍රී වෙලාවක හවසකට වගේ හදලා try කරලා බලන්න. වීඩියෝ එක දිගටම බලවට thank you so much. Bye.